ඊට අමතරව කැලණිගඟ දකුණු යුරේ කැලණිය රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි කිලෝමීටර 6ක් දිගටි ගංවතුර පාලන වේල මතට ගංවතුර නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කාරණා දෙකක් නිසා අපිට කරදරයක් වෙන්න පුළුවන්. එකක් ඔබට තියෙන අනතුර ඔබ මේ යන්නේ දැවැන්ත ජල උසක් තියෙන අනතුරුදායක බැම්මක් උඩට. එම නිසා තියෙන අනතුර ඒ වගේම දැන් මේක ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් කර ගැනීම සඳහා තව ක්‍රියාත්මක කරලා තිනවා. ඒට මේ සිදුවන බාධාව නිසා සිදුවිය හැකි අනතුර සමස්ත ප්‍රදේශයටම අනතුරක් විය හැකි. එකක් පුද්ගලිකව ඔබට අනික සමස්ත ප්‍රදේශයට විය හැකි අනතුර. මේ දෙකම මං හිතන්නේ අනතුරු. එම නිසා මං ඉල්ලා සිටිනවා කෙසේවත් මේ තත්වයට හානියක් නොවන අයුරින් අපි මේක කළමනාකරණය කරගමු. ගංවතුර ආරක්ෂණ වේල්ලේ යම් යම් තැන්වල කාන්දු වීම තියෙනවා. ඒ කාන්දු වීම සාමාන්‍ය දෙයක්. මේ තියෙන ජල මට්ටමත් එක්ක මේ විදිහට කාන්දු වෙන එක. අපි ඒකට ඒ වුණාට පිළියමක් වශයෙන් මේ කාන්දු වල තැන් සීල් කරලා ඒවට බර දාලා ඇත්තටම බර යොදලා අපි මේ වැලිකොට්ට දානවා. වැලිකොට්ට දාලා ඉවරලා ඒ තැන් පුළුවන් තරම් අපි උඩින් ප්‍රෙෂර් කරනවා. ඒක තමයි මේ වෙලාව වෙන්නේ. මේ කියන්නේ මිනිස්සු පහුගිය ටිකේ මෙතෙන්ට ගොඩාක් අය බලන්න ආවා. ඒ බලන්න එහෙම නම් ඇත්තටම අපිට කරදරයක් ඉල්ලා සිටින්නේ. එහෙම බලන්න ඉන්න එපා මේක. මෙතන කැලණිගඟේ හංවැල්ල ජලමාපකයේ ඊයේ උදැසන මීටර 10.8ක් ලෙස පැවති ජල මට්ටම අද උදැසන මීටර 9.69ක් දක්වා පහළ බැස තිබුණා. ඒ අනුව මේ වන විට අවිස්සාවේල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය ක්‍රමයෙන් පහත බසිමින් පවතිනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා වලින් පුද්ගලයන් 355 දෙනෙක් මියගොස් තවත් 366 දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද උදෑසන නිවේදනය කළා. නායම් තත්ත්වයේ හින්දා තමයි වැඩිම මරණ ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තින්නේ. ඉන් මරණ 88ක්ම වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ 150 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. දෙවනුවට වැඩිම මරණ වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. මරණ 75ක් සහ පුද්ගල අතුරුදන් වීම 62ක් එහි වාර්තා වනවා. තෙවනියට වැඩිම අපදා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 71ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 53 දෙනෙකු අතුරුදන් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද මරණ 37ක් සහ අතුරුදන් වීම 35ක් වාර්තා වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ දිවයින පුරා පවුල් 3,18,252ක පුද්ගලයන් 11,56,860 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි. ඉන් සුරක්ෂිත ස්ථාන 1,529ක පුද්ගලයන් 2,09,568 දෙනෙක් රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. සහන වැඩ පිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න රාජ්‍ය යාන්ත්‍රණය දිස්ත්‍රික් මට්ටමින් අඛණ්ඩව මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ජාත්‍යන්තර සහන කණ්ඩායම ඉන්දියාව සහ පාකිස්තානයෙන් පැමිණලා තිනවා. ඔවුන්ගේ උපකාර ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවට සහ පාකිස්තාන රාජ්‍යයන් වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස ඊටාත්ම ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී ලබා දුන් අනගි සහයෝගයට.